මට ගොඩාක් හොඳ රිසල්ට් තියෙනවා ෆේස් පැක් එකක්. මේ ෆේස් පැක් එකෙන් අපේ මූණේ තියෙන පිම්පල්ස් අඩු කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මම කොහොමද ස්කින් එක ග්ලෝ කරගත්තේ කියලා. තාමත් රිසල්ට් තියෙන හොඳ ප්‍රොඩක්ට් එකක් හම්බුනේ නැත්නම් ස්කින් එක ග්ලෝ වෙනවා, පිම්පල් තියෙනවා නම් ඒව අඩු වෙනවා, ඔයිල් කන්ට්‍රෝල් වෙනවා. ග්ලාස් වගේ ස්කින් එකක් ගන්න ඕන නම් මෙන්න මේ විදිහට ඔයා යූස් කරන අන්තිම ක්‍රීම් එක කියලා හිතාගෙන Hi ළමයි, welcome to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් ඔයාමගේ channel එකට අලුත් කෙනෙක් නම් මුලින්ම මාව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මම අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ මම use කරන මට ගොඩාක් හොඳ result තියෙන face pack එකක් ගැන. අද මම ටිකක් අසනීපෙන් ඉන්නේ පේනාන මූණත් එක්ක ඉදිවිලා. ඉතින් මම face pack එක හදලා apply කරන්න යනකොට තමයි මට හිතුනේ වීඩියෝ එක කරලා ඔයාලත් එක්ක share කරගත්තත් හොඳයි කියලා. ඉතින් ඒ නිසා මට මේක හදාගන්න විදිහ වීඩියෝ කරගන්න බැරි වුණා. මං කියන්නම් මං කොහොමද මේ ෆේස් පැක් එක හදාගත්තේ කියලා. මේ ෆේස් පැක් එක හදාගන්න ඔබට ඕනේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි සුදු හඳුන්. ඉතින් සුදු හඳුන් ඔයාලට බෙහෙත් බඩු කඩවල වලින් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගන්නකොට ඔරිජිනල් එකමද කියලා බලලා ගන්න. එහෙම නැත්නම් ඔයාලට ඔරිජිනල් එක හොයාගන්න අමාරුයි නම් සුදු හඳුන් කෑල්ලක් අරගෙන ගලක ගාලා ගන්නත් පුළුවන්. ඉතින් සුදු හඳුන් කොටයක පිරිසිදු භාජනයකට දාගෙන ඒකට ඇලෝවේරා මං ගත්තේ නැචරල් කෝමාරිකා පිත්තක් අරගෙන ඒකේ මැදේ තමයි සුරලා අරගත්තේ. ඉතින් මේ දෙක හොඳට මික්ස් කරන්න වතුරක් දාලා හොඳට මූණේ ගාන්න පුළුවන් විදිහේ පේස්ට් එකක් විදිහට හැදෙනකල් හොඳට මික්ස් කරන්න තමයි තියෙන්නේ. ඔයාලට වතුර වෙනුවට රෝස වතුර ගන්නත් පුළුවන්. හැබැයි මම නම් මේ පැක් එක හදාගන්නේ නිකම්ම වතුර දාලා. ඔය ඉන්ග්‍රීඩියන්ට් එක විතරයි අපිට ඕන වෙන්නේ. ඊට පස්සේ මේ තුන හොඳට මික්ස් කරගන්න ඕනේ පේස්ට් එකක් විදිහට හැදෙනකල්. ඔයාලට මේක හදන විදිහ පැහැදිලි නැත්නම් මගේ channel එකට ගිහින් බලන්න. මම මේක හදන විදිහ ගැන short video එකකුයි ඊට කලින් දිග වීඩියෝ එකකුත් දාලා තියෙනවා. ඉතින් ඒ දෙක බලලා ඔයාලට හදන විදිහ බලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාලා අහන්න ඔයාලට පැහැදිලි නැත්නම් තියෙනවා. ඉතින් මේ පැක් එක හදාගත්තට පස්සේ අපේ ෆේස් වොෂ් එකෙන් මූණ හොඳට සෝදාගෙන තෙත පිහගෙන තමයි අපි මේ පැක් එක අපේ මූණට ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මම ඇප්ලයි කරනවා ඔයාලට පේනවානේ මං චටක් ස්පීඩ් කරලා දැම්මේ. මොකද නැත්නම් වීඩියෝ එක ගොඩාක් තික් වෙන නිසා. මේ ෆේස් පැක් එකෙන් අපේ මූණේ තියෙන පිම්පල්ස් අඩු කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවද? අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න වෙනවා. මොකද මම මේක යූස් කරලා මට ගොඩාක් හොඳ රිසල්ට් ලැබුණා. ඒකයි මම වීඩියෝ එකෙන් අලත් එක්ක මේක ෂෙයා කරගත්තේ. මොකද මම වීඩියෝ එකක් දාන්නේ කියන්නේ ගොඩාක් හොඳට හොයලා බලලා මට රිසල්ට් තියෙනවා නම් විතරයි. ඉතින් දැන් අද වුණත් මම මේ පැක් එක දාන්නේ මට දැන් අසනීප වෙලා බෙහෙත් බොනකොට මට ඒ අර සැර පිට කරන්න මගේ මූණෙන් අනිවාර්යයෙන්ම පිම්පල් එනවාම තමයි. ඉතින් දැන්වත් මේ නිකට ගාව පිම්පල් එකක් ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ පිම්පල් එන එක කන්ට්‍රෝල් කරගන්න තමයි මම මේ ෆේස් පැක් එක දාන්නේ. ඉතින් ඔයා මේක අනිවාර්යයෙන්ම ඔයාලට තියෙන ඉක්මනින් පිම්පල් එන ස්කින් එකක් නම් ඔයා අනිවාර්යයෙන්ම මේක සතියකට දෙපාරක් හෝ තුන් පාරක් දාන්න. ඉතින් ඔයාලටත් අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ඔයාගේ ස්කින් එකේ වෙනදට වඩා පිම්පල් එන එක ගොඩාක් දුරට අඩු වෙනවා. ඉතින් මේක නැචරල් දෙයක්නේ. අද ගාලා හිට බලනකොට අඩු වෙන්නේ නැහැ. හැබැයි ඔයාලා සතියක් මේක සතියේ දවස් 3ක් වගේ කරනකොට අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ගොඩාක් ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙකුටත් මේ ෆේස් පැක් එක ගොඩාක් හොඳයි. මොකද අපේ ස්කින් එකේ ඔයිල් කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේ සුදු හඳුන් ෆේස් පැක් එකට. ඉතින් ඔයාටත් තියෙන ඔයිලි ස්කින් එකක් නම් ඔයා අනිවාර්යයෙන්ම මේ ෆේස් පැක් එක යූස් කරලා බලලා මට රිසල්ට් කියන කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපේ තියෙන පිම්පල්ස් අඩු කරලා ඔයිල් කන්ට්‍රෝල් කරනවා වගේම මේ ෆේස් පැක් එකෙන් අපිට ගොඩාක් අපේ ස්කින් එක ග්ලෝ කරගන්නත් පුළුවන්. මම ඒකයි මේ ෆේස් පැක් එකට මැජික් පැක් එකක් කියලා කිව්වේ. ඇත්තටම මේක මැජික් එකක් වගේ අපේ ස්කින් එක ග්ලෝ වෙනවා, පිම්පල් තියෙනවා නම් ඒව අඩු වෙනවා, ඔයිල් කන්ට්‍රෝල් වෙනවා. ඉතින් මේ වගේ අපිට ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙන ෆේස් පැක් එකක් තමයි මේ. ඉතින් ෆේස් පැක් එකක් දැම්මට පස්සේ මම අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි මූණට අයිස් කියුබ් තියන එක. ඉතින් ඔයාලට අයිස් කියුබ් තියන්න ටයිම් එකක් නැත්නම් ඔයා යූස් කරන ටෝන් එක හරිය අනිවාර්යයෙන්ම දාන්න. මොකද ෆේස් පැක් එකක් හෝ ෆේස් ස්ක්‍රබ් එකක් යූස් කරාට පස්සේ අපි අනිවාර්යයෙන්ම මූණ ටෝන් කරන්න ඕනේ. ඉතින් මම ඒකටත් වඩා රෙකමන්ඩ් කරන්නේ අයිස් කියුබ් තියන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි කියලා. ඉතින් පිම්පල් තියෙන කෙනෙක් නම් සාමාන්‍ය පිම්පල් එකක් තියෙනකොට එතන ගොඩාක් රතු වෙලා තියෙන්නේ. ඉතින් ඒ රෙඩ්නස් එක අඩු කරන්න මේ අයිස් කියුබ්
ට්‍රීට්මන්ට් එක ගොඩාක් හොඳයි. ඒ වගේම අපේ ස්කින් එක හීල් කරන්න මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක ගොඩාක් හොඳයි. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලට පුළුවන් නම් අයිස් කියුබ් වලින් විනාඩි 3ක් 4ක් විතර හොඳට මූණ මසාජ් කරන්න මෙන්න මේ වගේ රවුම් අතට. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙහෙම අයිස් කියුබ් තිබ්බහම මට හිතෙන විදිහට ස්කින් එකත් ග්ලෝ වෙනවා. ග්ලාස් වගේ ස්කින් එකක් ගන්න ඕන නම් මෙන්න මේ විදිහට දවසකට එකපාරක් හරි දෙපාරක් හරි අයිස් කියුබ් තියන්න. හැබැයි ඔයාලට ගොඩාක් සෙන්සිටිව් ස්කින් එකක් නම් තියෙන්නේ ඩිරෙක්ට් අයිස් කියුබ් එක මූණට තියන්න එපා. මේක මොකක් හරි රෙදි කෑල්ලක, කියන්නේ කපු රෙදි කෑල්ලක රැප් කරලා තමයි අපේ මූණට හරි පිම්පල් එක තියෙන තැනට හරි තියන්න ඕනේ. සෙන්සිටිව් ස්කින් එකක් තියෙනවා නම් ඩිරෙක්ට් තියන්න එපා ළමයි. හරිද? ඉතින් ඔය ටික තමයි මට අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන උනේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙන්නත් ළඟයි. ඊට කලින් තව චූටි දේවල් මතක් කරන්න තියෙනවා. ගොඩාක් අය අහනවා මගේ පරණ වීඩියෝස් දැකලා මම කොහොමද ස්කින් එක ග්ලෝ කරගත්තේ කියලා. කියන්නේ සුදු උනේ කියලා. ඉතින් මම දාන්නම් මෙතනින් මම යූස් කරන ප්‍රොඩක්ට් ටික. මේ තියෙන්නේ ඉතින් බ්‍රයිඩල් VIP normal කියලා රේන්ජ් තුනක් තියෙනවා. ඉතින් ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන ප්‍රොඩක්ට් එක අරන් යූස් කරන්න පුළුවන්. තාමත් ඔයාගේ ස්කින් එකේ ප්‍රශ්න වලට හරියන විසඳුමක් හම්බුනේ නැත්නම් තාමත් රිසල්ට් තියෙන හොඳ ප්‍රොඩක්ට් එකක් හම්බුනේ නැත්නම් ඔයා යූස් කරන අන්තිම ක්‍රීම් එක කියලා හිතාගෙන මේක අරන් try කරලා බලන්න. ඔයාලට අනිවාර්යයෙන්ම ගොඩාක් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ වෙද්දී අපේ ලංකාවෙන් ගොඩාක් අය කියන භාගයට භාගයක් වගේ මේ ක්‍රීම් එක තමයි යූස් කරන්නේ. ඉතින් මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලට ඔය එකක් දාගන්න පුළුවන්. ළමයි වීඩියෝ එක ඉවරයි. අපි ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකල් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේ මේ වගේ ලස්සන වීඩියෝස් ටිකටම බලන්න මාව subscribe කරලා තියාගන්න කියලාත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඉතින් bye හැමෝටම ආදරෙන්.